මේ ඉන්නේ ඇල්බිනෝ ඇලිගේටර් එක්කෙනා. එයාගේ කලර් එක පේනවා ඇති. මෙයා කහ පාටයි. සාමාන්‍යයෙන් ගොඩක් විදිහ හොයාගන්න අමාරුයි. ඒ වගේම ටිකක් මිලයි සාමාන්‍ය කට්ටියට වැඩිය. අර වෙනද මේ ඉස්සර හොටයක් වගේ තියෙන්නේ. මේක තමයි එයාගේ කට. මේකේ සෑහෙන දත් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ලොකු වෙද්දි ඒ දත් කිඹුලෙක්ගේ දත් වගේ තමයි. මම කැම ටික හදන් ඇවිල්ලා තියෙන්නේ. ටිකක් පොඩියට කැල ටික කපන් ඇවිල්ලා තියෙන දිග හැඩයට. මෙයාට මේ කැම කැල පේනවා. ඒකත් එක තමයි ඔය මේ පැත්තට එන්නේ. දැක්කනේ. ඔන්න අනිත් කැල ටිකත් එතනමයි. මාල්ට ආදරය කරන යාළුව අදත් ආදරෙන් අපි ගන්නවා The Fish Kingdom YouTube channel එකට. ඉතින් ඔයාලා දකින්න නැති මම post එකක් දැම්මා මම ඇල්බිනෝ ඇලිගේටර් ගාගෙන ගෙනාවා. ඉතින් අද එයාගේ වීඩියෝ එකක් තමයි ගේන්න යන්නේ. ගොඩක් දිනෙක කිව්වා වීඩියෝ එක ගේන්න කියලා. ඉතින් ඔයාලට අද බලන්න පුළුවන් කොහොමද මම අලුතෙන් ගෙනාපු ඇල්බිනෝ ඇලිගේටර් ගා කියලා. ඉතින් වැඩි කතාවක් කරන්න අපි වීඩියෝ එකට යන්න අනිවාර්යෙන් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. යමු. ඉතින් යාළුවෝ පේනවා ඇති මේ ඉන්නේ මගේ ඇල්බිනෝ ඇලිගේටර් ගා එක්කෙනා. පේනවනේ කොහොමද කියලා. ඉතින් තාම පොඩි ටැංක් එක තමයි ඉන්නේ මාළුව පොඩි නිසා. ඒ වගේම ක්වොරන්ටයින් ටැංක් එකක් වගේ තමයි මේක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මගේ අඩි 2.5 ටැංක් එක තමයි තියෙන්නේ. මේක ඉතින් ඔයාලට පේනවා ඇති තාම මේකේ ෆිල්ටර්ස් මුකුත් නැහැ. මම වෝටර් චේන්ජ් වලින් තමයි ටැංක් එකේ වතුර එකේ පැරමීටර්ස් එහෙම තියාගෙන යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඉන්නේ බාණ්ඩේ කොහොමද කියලා. මෙයාට ඊයේ කෑම දුන්නා. ඒක නිසා අද අපි බලමු මෙයාට කෑම දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙද කියලා. මොකද ඊයේ මම හොඳට මෙයාට කෑම දුන්නා. ඒක නිසා අද ඉච්චර කෑම දෙන්න ඕනේ නැහැ. දවසක් කර දවසක් තමයි මම මෙයාට දෙන්නේ. වෙන්නේ නැති මම ටෝච් එක තියාගෙන තියෙන්නේ. මොකද මේක ලයිට් එකක් නැහැ. ඒක නිසා එයා පොඩ්ඩක් බය වෙලා තමයි ඉන්නේ මේ වෙලාවේ. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ. මේ ඉන්නේ ඇල්බිනෝ ඇලිගේටර් එක්කෙනා. එයාගේ කලර් එක පේනවා ඇති. මෙයා කහ පාටයි. කහ පාට මොකද මෙයා ඇල්බිනෝ එක්කෙනා. ඉතින් ඔයාලට පේනවාද ඇස් දෙක එහෙම ඇල්බිනෝ කට්ටියගේ රතු පාට වෙන්න ඕන. ඒක නිසා එහෙම්ම පේනවා ඇති රතු පාට තියෙනවා. පැන්තම් RTC වගේ නෙවෙයි. පැන්තම් එක්කෙනාගේ ඇස් දෙක රතු පාට නැහැ නේ. එයා පැන්තම් නිසා. එයා ඇල්බිනෝ RTC කෙනෙක් නෙවෙයි. මෙයා ඇල්බිනෝ ඇලිගේටර් කාගෙන. ඒකයි මෙයාගේ ඇස් දෙක රතු පාට. ඉතින් මේ වගේම තමයි ප්ලැටිනම් කට්ටිය කළු පාට ඇස් දෙක මුළු ඇඟම සුදු පාටයි. ඉතින් ඔයාලට පේන ඇති කොහොමද අලුතෙන් එන අපි යාළුවා කියලා. එයා මට ගොඩක්ම හීලයි. තාම පොඩි කියලා නෑ. තාම අඟල් 7මාරක් විතර ලොකු මාළුවෙක්. ඒ වුණාට එයා හොඳටම මට අතර එහෙම ඇක්ටිව්. පේනවා ඇති. ඉතින් ඔයාලට කිව්වා මෙයා ඇලිගේටර් ගා කෙනෙක්. ඇලිගේටර් ගාගේ ඇල්බිනෝ ඇලිගේටර් ගා කෙනෙක්. සාමාන්‍යයෙන් මෙයාලා පහුගිය කාලේ ගොඩක් මඩුවෙන් තමයි හිටියේ. ඉතින් දැන් නම් මාළු කීපයක් ලංකාවටම ඉන්නවා. ඒක නිසා දැන් එච්චරම රෙයා මාළුවෙක් නෙවෙයි. හැබැයි ටිකක් රෙයා. සාමාන්‍යයෙන් ගොඩක් විදිහ හොයාගන්න අමාරුයි. ඒ වගේම ටිකක් මිලයි සාමාන්‍ය කට්ටියට වැඩිය. දැන් ඔයාලට කියන්න ඕන මෙයාලා පේනවා ඇති ගොඩක් ලොකු වෙන මාළු වර්ගයක්. සාමාන්‍යයෙන් මෙයා ටැංක් එක අඩි 5ක් වුණා ලොකු වෙන්න පුළුවන්. මෙයාගේ කලර් එක විතරයි වෙනස්. මෙයාගේ සයිස් එක ඒ වගේම මෙයාගේ කෑම ගැනීම රටාව ඒ ඔක්කොම සාමාන්‍ය ඇලිගේටර් ගා කෙනෙක්ගේ වගේම තමයි. ඉතින් අහන්න පේනවා ඇති මාරම ලස්සන මාළුවෙක්. මෙයා අවුව තියෙන තැනක හැදුවොත් මෙයාගේ ඇඟේ කලර් එක රත්තරන් පාටට හුරු වෙන ගානටම වෙනවා. ඉතින් මාළු ලොකු වෙන තමයි මෙයාගේ කලර් එක එන්නේ. දැන් මම ටැංක් එකේ normal light එකක් දාලා තියෙන්නේ. මේකට solar color booster එකක් වගේ ගැහුණා. පාට තව හොඳටම බලන්න තිබ්බා. අර පේනවා ඇතිනේ. ඔය ඉන්නේ. ඇත්තටම සෑහෙන කාලයක් ආස කරපු මාළුවෙක්. ඇරපයිම කෙනෙක් වගේම තමයි මෙයත්
මා රාසාවෙන් හිටපු මාළුවෙක් හදන්න. ඔයාලට පේනවා ඉතින් මෙයාගේ කට කොහොමද කියලා. දත් එහෙම හොඳටම පේනවා. ඒ වගේම කලර් එකත් එක්ක පේන ඇති ඇඟේ අමුතුම ලස්සනක් තමයි තියෙන්නේ. චීස් කෑල්ලක් වගේ තමයි ඉතින්. මෙයාලා ඉතින් වීදුරු ටැංක් වල හදන්න බෑ ටික කාලයක් පුළුවන්. ඊට පස්සේ අනිවාර්යයෙන් මෙයාලට පොණ්ඩයක් තමයි හරියන්නේ. මොකද ගොඩක්ම ලොකු වෙනෝනේ. අරපයිම වගේ සාමාන්‍ය ඇලිගේටර් ගාත් ගොඩක්ම ලොකු වෙන මාළුවෙක්. ඒක නිසා අනිවාර්යයෙන් පොණ්ඩයක් තියෙන්න ඕන. වීදුරු ටැංකේ තියාගෙන මෙයාලා හදන්න බෑ. අඩි 6-7 වීදුරු ටැංකේ තිබ්බත් වැඩක් නැහැ. සාමාන්‍යයෙන් ලොකු පොණ් තියෙන්න ඕන. අඩුම අඩි 6ක්වත් පළල පොණ්ඩයක් තියෙන්න ඕන. මෙයාලා වගේ මාළුවෙක් දිගටම හදනවා. ඒක නිසා මේ වගේ මාළුවන්දී අනිවාර්යයෙන්ම දුර දිග හිතලා බලලා තමයි ගේන්න ඕන. නැතුව ගේන්න හොඳ නැහැ. සාමාන්‍ය ඇලිගේටර් ගා කෙනෙක් වුණත් එහෙම තමයි. ඒක නිසා අනිවාර්යයෙන්ම මොන්ස්ටර් මාළු ගන්නවා නම් ඒ ගැන හොඳට හිතලා ඕන ගේන්න. නැතුව ගේන්න එපා. ආසාව තිබ්බ පළියට. නේ. අහකට පේන නැති කොහොමද කියලා. කෑම හොයන ගමන් තමයි ඉන්නේ. කෑම දාලා කියලා වෙයි හිතන්නේ. අපි බලමු කෑම කෑලි කීපයක් ගෙනල්ලා දාමු. මෙයාටත් ඉතින් තිලාපි තමයි ෆීඩ් කරන්නේ. කටු අයින් කරලා පොඩි කෑලි තමයි දෙන්නේ. මොකද තාම මාළුව ගොඩක් පොඩි නිසා. ඕව ෆීඩ් වෙන්න දෙන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් දෙන්නේ. සාමාන්‍ය දවසක් හරි දවසක් දෙන්න දැන් ඊයේ දුන්නා. ආපහු හෙට තමයි දෙන්නේ. ඉතින් ඔයාලට අද වීඩියෝ එකට ගන්න ඕන නිසා මම කෑලි 2-3ක් දෙන්න හිතුවා. අපි බලමු තාට කෑම දාලා කොහොමද මෙයා කන්නේ කියලා. මෙම හිටියට මාරම සරයි. ඒ වගේම තමයි මෙයාලා වීදුරු ටැංකියක් හදලා නම් පොඩි කාලේ මෙයාලා හොඳට බලා ගන්න ඕන. නැත්තම් මෙයාලා බය වෙලා ටැංකියේ එහෙම වදින්න පුළුවන්. සාමාන්‍යයෙන් පොඩි ළමයි ඉන්න තැන්වල එහෙම ඒ වගේම මෙයා ටික දවසක් යනකොට ටැංකියට හුරු වෙන්න. ඒක නිසා ඒ ටිකේ පොඩ්ඩක් බලා ගන්න ඕන. නැත්තම් බය කරොත් මෙයාලා වේගෙන් පීනලා ගිහිල්ලා ටැංකිය වදින්න පුළුවන්. එහෙම වුණොත් මාළුව ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ඕනම මාළුවෙක් හදන පොඩි කාලේ ටිකක් බලා ගන්න ඕන. ඒ වගේම තමයි වතුර එකත් කොළ ටික තියා ගන්න ඕන. දැනට පේන්නේ නැති මේක මූ ෆිල්ටර් එකක් දාලා නැහැ. මොකද ඇලිගේටර් ගා කෙනෙක් කියන්නේ හાર્ඩ් මාළුවෙක්. සාමාන්‍ය අනිත් මාළුවට වැඩිය හොඳට ඔරොත්තු දෙන්න පුළුවන් මාළුවෙක් අරපයිම වගේම. ඉතින් ඒක නිසා තමයි මම මෙහෙම දාලා තියෙන්නේ. මෙයාව දිගටම මේකේ තියන්න අදහසක් නැහැ. මට පොණ්ඩයකට දා ගන්න උවමනාව තියෙනවා. ඔයාලා දන්නේ නැති මගේ පැන්තම් RTC ඉන්න පොණ්ඩ එක. ඒකට මෙයා දාන්න පුළුවන් සයිස් එක ගන්නට මැච් වෙනවා. වැඩේ තියෙන්නේ ඒකේ ඇල්බිනෝ ඇරවාන පොඩ්ඩක් සරයි. ඒක නිසා තමයි මම දැම්මේ නැත්තේ. ඉතින් අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මෙයාගේ වරල්ලේ මිරන්න පුළුවන් දැම්මොත්. ඒකයි මෙයා ඒතර බය වෙනෝනේ. මම බැලුවා ටික දවසක් මේකේ හදලා ෂේප් එකේ පොණ්ඩයකට වගේ දාගන්න. එහෙම දාගන්න නැහැක් වුණොත් මෙයා ඉක්මනට අපිට ලොකු කරගන්න පුළුවන්. ඒකයි තියෙන්නේ. මෙහෙම වීඩියෝ ටැංක හදන්න වැඩිය. ඒ වගේම තමයි ඔයාලට පේන්නේ නැති ටැංකේ වෝටර් ලෙවල් එක. සාමාන්‍යයෙන් මම අඟල් 10ක් වගේ තමයි තියලා තියෙන්නේ. ඊට වැඩිය තියාගෙන නැහැ. මොකද තාම මාළුව පොඩිනේ. ඒක නිසා. මාළුව ගොඩක් ලොකු වෙද්දි සාමාන්‍ය මාළුව අඩි කමාරක් විතර ලොකු වෙද්දි යාලට වතුර ලෙවල් එක වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. තාම පොඩි නිසා තමයි කොහොමද දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් යාලට වෝටර් ලෙවල් එක වැදගත් වෙන්නේ. යාලට හිස් බඩට ඉන්න වෙලාවට කිසිම ගැටලුවක් නැහැ. නමුත් කෑම කෑවට පස්සේ යාලට පොඩ්ඩක් උඩට යන්න අපහසුතාවයක් තියෙනවා. ඒක නිසා තමයි වෝටර් ලෙවල් එක අපි අඩු කරන්න ඕන. එතකොට යාලට ලේසියෙන් ගිහිල්ලා ඔක්සිජන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇලිගේටර් ගා කියන මාළුවත් වතුරෙන් උඩ තමයි උස්ම ගන්නෙ. අරපයිම වගේම තමයි. මේ මාළුන්ගේ හැටි මොකද යාලා වතුරේ දිය වෙච්ච ඔක්සිජන් වලින් ශ්වසනය කරන පර්සන්ටේජ් එක ගොඩාක්ම අඩුයි. අපිට පේන්නේ නැති ඔන්නම උඩට ඇවිල්ලා තමයි ඔක්සිජන් අරන් යන්නේ. අපි බලමු.
ඔය එන්නේ. දැක්කනේ. එහෙම ඔක්සිජන් අරන් එයා ෂේප් එකේ ඊට පස්සේ පීනනවා. මේ හැටි යාළගේ. දැන් පාර මේ වීඩියෝ දැකලා ගොඩක් දෙනෙක් අනිවාර්යයෙන්ම කමෙන්ට් දාන්න ගන්නවා. ඕකේන වගේ නෙවෙයි. අනිවාර්යයෙන්ම දිගටම හදන්න වැව් වලට දාන්න එපා කියලා. ඉතින් අනිවාර්යයෙන්ම දිගටම හදන්න තමයි කියලා තියෙන්නේ. වැව් වලට දාන්න එහෙම අදහසක් තියා කොහොමවත් නැහැ. ඉතින් මේ වගේ ලොකු ගානක් දීලා මාළුවෙක් ගෙන වැව්වට දාන්න වෙයිනේ. ඒක නිසා දැන් ඔයාලට කියන්න තියෙන්නේ දැන් මේ මාළු විතරක් නෙවෙයි රෙඩ් එකත් පිට සෝන මාළුවෙක් හදද්දි අනිවාර්යයෙන්ම හොඳට යාලා ගැන විස්තර හොයලා ගේන්න නැතුව ගේන්න එපා. අඩි 2 3 ටැංකිය වල කොහොමද හදන්න බෑ පොඩි කාලේ හදුවට. එයාලා ඉක්මනට ලොකු වෙනවා. ඒ වගේම එයාලට ගොඩක් කෑම ඕන. ඊට පස්සේ එපා වෙනවා. ඒක නිසා ඒ ගැන හොඳට හිතලා ඕන ගේන්න. පේනවා ඇති ඔය කෑම හොය හොය ඉන්නේ. එයා හිතන්නේ කෑම දාලා කියලා. අර වෙනදි මේ ඉස්සරහ හොටයක් වගේ තියෙන්නේ. මේක තමයි එයාගේ කට. මේකේ සෑහෙන දත් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ලොකු වෙද්දි ඒ දත් කිඹුලෙක්ගේ දත් වගේ තමයි. මෙයාට සාමාන්‍යයෙන් ලොකු දෙයක් අල්ලන්න පුළුවන් මේකෙන්. කිඹුලෙක් වගේ තමයි ඉතින් ගොඩක්ම ලොකු වුණාට පස්සේ සාමාන්‍යයෙන් අපි ඇඟිල්ල දැම්මත් මෙයා ඇඟිල්ලට එන තත්ත්වයට ලොකු වෙද්දි එනවා. මේ මාළුවගේ බය ගිහිල්ලා මාළුව ලොකු වෙද්දි කොහොමත් එහෙම තමයි ඕනම් මාළුවේ. පේනවනේ යාගේ කොරපොතුවේම කොහොමද කියලා. තාම පොඩි වුණාට මාරම ලස්සනට එහෙම තියෙනවා. මේ කොරපොතුවේ අරපයිමක වගේම තමයි ගොඩක් හයිය ලොකු වෙද්දි සාමාන්‍යයෙන් සෑහෙන හයියයි. ඔයාලා දකින්නද පිටරට වීඩියෝස් වල එහෙම පීයෙන් ගැවුවත් කැපෙන්නේ නැති තත්ත්වයට එන ගොඩක්ම ලොකු මාළුන්ගේ. ඒ වගේ හයිය හමක් තමයි තියෙන අරපයිම වගේ. බෑ අරපයිමගේ තරම්ම හයිය නැහැ. අරපයිමගේ තමයි ගොඩක්ම හයිය කොරපොතු පිළලා තියෙන්නේ. ඉතින් guys අපි කැම ටිකක් දාලා බලමු කොහොමද මෙයා කන්නේ කියලා. ඔයාලට ඒතර බලන්න පුළුවන් කොහොමද මේ වගේ පොඩි මාළුවෙට ෆීඩ් කරන්න කියලා. ඉතින් යාළගේ පොඩි RTC ඒ වගේම ඕනම මොන්ස්ටර් මාළුවෙක් ඉන්නවා නම් මම කියලා දෙන්නම් කොහොමද ෆීඩ් කරන්න කියලා. ඔයාලට එතකොට ඒ විදිහට ෆීඩ් කරන්න පුළුවන්. එතකොට මාළුව කිසි අවුලක් නැතුව ලොකු කරගන්න පුළුවන්. අපි එහෙනම් කැම ටික අරන් ඇවිල්ලා ෆීඩ් කරද්දි හම්බුයි. ඔයාලට පේනවා ඇති මම කැම ටික හදන් ඇවිල්ලා තියෙන්නේ. ටිකක් පොඩියට කැල් ටික කපන් ඇවිල්ලා තියෙන දිග හැඩයට. ඉතින් ඒ ගැන කිව්වොත් මම ඇලිගේටර් ගා කෙනෙක් නේ. ඒක නිසා තමයි ඔහොම ওই විදිහට කපාගෙන තියෙන්නේ. ඉතින් මහලුව පේන ඇති මෙතන උඩ ඉන්නවා. එයා දැන් දන්නවා එයාට කෑම ගියලා තියෙන කියලා. මෙයා මොකද ගොඩක් දැන් හුරු වෙලා තියෙන කෑම වලට. අපි නම් දාලා බලමු කොහොමද මෙයා කන්නේ කියලා. එතකොට ඔයාලට බලන්න පුළුවන් කොහොමද එයා ෆීඩ් කරන්නේ කියලා. ඒ වගේම තමයි ඕනම මාළුවෙට මේ වගේ ගොඩක් පොඩි කැලි තමයි දෙන්න ඕන. දැන් මෙයාට මේ කැලේ ලොකු වැඩි. තා පොඩි වුණා හොඳයි. ඒ වුණාට එච්චරම ගැටලුවක් නැහැ මේක. අතින් තා පොඩක් පොඩි කරලා තමයි මම දාන්නේ. එතකොට එයාට ගැටලුවක් නැතුව කන්න පුළුවන් ඇලිගේටර් ගාගෙන නිසා. ඉතින් මේ ඔක්කොම දෙන්නේ නැහැ කෑලි 3යි 4යි දෙන්නේ. මොකද මම ඔයාලට කිව්වනේ. මෙයාට ඊයේ ෆීඩ් කරලා තියෙන්නේ. ඒක නිසා හෙට තමයි ආපහු ෆීඩ් කරන්න තියෙන්නේ. ඒක නිසා ගොඩක්ම දෙන්නේ නැහැ. කෑලි 4ක් විතර දාමු. ඒ හොඳටම ඇති. මේ එයාට පේනෝනේ. මෙයාට මේ කෑම කෑල්ල පේනවා. ඒකත් එක තමයි ඔය මේ පැත්තට එන්නේ. ඔය පේනෝනේ. මම දැන් කෑලි 3ක් දාලා තියෙන එක තාම මෙයා දැක්කේ නැහැ. අපි බලමු මේක දාලා. අන්න මම මේ කෑල්ල දැම්මා. එයා දැක්කා. දැක්කනේ. ඔන්න අනිත් කැලේ ටිකත් එතනමයි. ඔයාලට ගන්න බෑ. ලයිට් එකත් එක පේන්නේ. දැක්කනේ.
කෑලි 3ක් කෑවා. මම තව එකක් මෙතන නේ. ගොඩක්ම පොඩි කෑලි තමයි දෙන්නේ. තාම මාළු පොඩි නිසා. අයිනේ මෙයාලා කොහොම පොඩි කාලේ කන්නේ ගොඩක්ම හිමින්. ඒ හැටි මෙයාලගේ සාමාන්‍ය වෙන මාළුත් එක දාන්න බෑ. මෙයාට වැඩිය ගොඩක් වේගෙන් කෑම ගන්න කෙනෙක් එක මෙයා පොඩි කාලේ දාන්න අමාරුයි. මොකද ගොඩක් හිමින්නේ කෑම ගන්න. ඒක නිසා. ලොකු වුණාට පස්සේ නම් එච්චර ගැටලුවක් නැහැ. ඔය තව කෑම හොයනවා. මේක තමයි යාළුවනේ අද දවසට දාන අවසාන කෑල්ල. මොකද එච්චර දෙන්න ඕනේ නැහැ. කෑලි 5ක් දැම්මා. අන්න ඒක දැක්ක මෙයා. දැක්කනේ කාපු හැටි කොහමද කියලා. දැන් තව කෑල්ලක් ඉස්සරහා තියෙනවා. ඒකටත් තේදි කියලා බලමු. මේ කටේ අමුතුම දත් පේලියක් තියෙනවා. වට පේන්නේ නැහැ හරියට. ලොකු වෙද්දි නැති හොඳටම පේනවා. ඔය අනික් කෑල්ලට. අන්න එක පව කරන් ගියා. දැක්කේ නැහැ. ඔයාලට පේනද කෑම හොයා ගන්න බැරුව ඉන්නේ. මෙතන කෑල්ලක් තියෙනවා. ඒක පව කරගෙන ගියා කලින්. දැන් හොයා ගන්න බැරුව ඉන්නේ. අපි බලමු හොයා ගන්නද කියලා. ඔන්න ළඟටම ඇවිල්ලා ඉන්නේ. දැක්කනේ. මෙයාගේ ඇස් වලට වැඩිය මෙයාගේ හොටේට හොඳට දැනෙනවා. ඒකයි දිගට හොම්බක් වගේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ඇස් වලට පේනා වගේම ඒකටත් කෑම වල සුවඳ දැනෙනවා. ඒකත් එක තමයි මෙයාලා එන්නේ. මාළුන්ගේ එක එක විශේෂතා තියෙන ඉතින් මම දන්නවා රෙඩ් එකට් හිල්ලගේ දල වලට දැනෙනවා. ඒ වගේ තමයි මෙයාලගේ මේ හොටේට ගොඩක් දැනෙනවා. හොටේ ගොඩක් සංවේදී. ඒ යාලට ලැබිච්ච අනුවර්තන ඒ පරිසරවල ජීවත් වෙන්න. දැන් මෙයාලට ගොඩක් අපිරිසිදු වතුර උනක් තියෙන්න පුළුවන්. මොකද ඒ යාල ලැබිච්ච අනුවර්තනය කරපයින් වගේම තමයි. ශරීරය ගොඩක් ගොරෝසු වෙලා හැදෙන්නේ. අනිත් සත්තුන්ගෙන් බේරලා ඉන්න පුළුවන්. ඒතකොට යාලගේ ඇඟට ඩැමේජ් වෙන ප්‍රමාණය අඩුයි. ඒ වගේම එක එක සත්තුන්ට පරපෝෂිතයන්ට හානි කරන්න බෑනේ ඇඟ ඇතුළට. ඒ වගේම දිග ශරීරයක් තියෙන්නේ. මෙයාට ලේසියෙන් ඉක්මනට පීනලා යන්න පුළුවන්. පේනෝනේ තව කෑම හොයනවා. අදට ඇති ඉතින් ඔච්චර දෙන්න ඕනේ නැහැ. අපව හෙටත් දෙන්න එපා. ඒක නිසා ඔය ඇති. අපව දසම වීඩියෝ එකක් ගේන්නම් මෙයාගේ ෆීඩින් වීඩියෝ එකක්. මේ මගේ ඇඟිල්ලට එන හැටි. දැන් ඉතින් කාලා පොඩ්ඩක් වෙලාවම පල්ලෙහා බහැලා තින්නෝ සමහරලාට හොඳට පීනලා ඉන්නෝ. ඒක හැටි ඉතින් මාළුවා රෙස්ට් කරන්නේ ගොඩක් කරාට පහළට වෙලා තමයි. ඒ හැටි ගොඩක් දෙනේ දන්නේ නැහැනේ මාළුව නිදා ගන්නවද කියලා. මාළුව නිදාගන්නේ නැහැ. ඒ වුණාට මාළුව පල්ලෙහාට වෙලා ඉන්න එක තමයි ඉතින් එයා නිදා ගන්නවා කියලා කරන්නේ. හෙල්ලෙන්නේ නැතුව පල්ලෙහාට බහැලා ඉන්න ටික වෙලාවක්. ඒක තමයි එයාලට අපි නිදා ගන්නවා වගේ එයාලා කරන්නේ. ඒකෙන් එයාලගේ ආහාර ජීර්ණය ඒ වගේම ඇඟේ තියෙන ඉන්ද්‍රියන් වෙහෙසටපත් වෙලා තියෙනවා. ඒ යථාර්ථයටපත් වෙනවා ඉතින්.
ඉතින් යාළුවෝ දකින්න ඇති මම අලුතෙන් ගෙන ආපු ඇල්බිනෝ ඇලිගේටර් ගායෙක් කෙනා. එයා තාම ගොඩක් පොඩි. ඉස්සරහට මෙයාගේ අලුත් වීඩියෝස් මම අනිවාර්යෙන්ම ගේනවා. ඒක නිසා channel එක subscribe කරලා මාත් දිනුමතු වෙන්න. අනිවාර්යෙන්ම යාළුවන්ට බලන්න share කරන්න. ඉස්සරහට සම්පූර්ණ මාළුන්ගේ වීඩියෝ එකක් ගේන්න හිතන් ඉන්නවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මාත් දිනුමතු කරලා ඉන්න. එහෙනම් මාතරින් එන්න හැමෝටම ජය වේවා.